හයි කොහොමද ඉතින් ඔයාලට? ඉතින් අද නම් මට පෙන්වන්න ඔයාලට ගොඩක් දේවල් තියෙනවා. ඉතින් අපි කොහොම හරි මුලින්ම ලෙක්චර්ස් ගිහින් යමු. පේනවනේ ඉතින් ලෙක්චර්ස් කියන්නේ එළියට බැස්සට වහිනවා. ඉතින් මේ දවස් සෑහෙන්න වහිනවා. ඉතින් මොනවා කරන්නද ඇටෙන්ඩන්ස් වී යන්නේ අපි ලෙක්චර්ස්. ප්‍රතිදේ බැස්සම ලෙක්චර්ස් යනවා පරක්කුත් වෙලා එකට තියෙන ලෙක්චර් එකට 12:50ට විතරද කොහෙද ගියේ. ඉතින් මගේ යාළුවෝ ටික තමයි ඉස්සරහින් ඉක්මනට දුවන්නේ. ඔයාලත් ළමයි එහෙමද? ලෙක්චර්ස් යන්නේ පරක්කු වෙලාද අපි වගේ? කොහොම හරි දුවගෙන කොහොම හරි ඔන්න ඉතින් ආවා. අපි ඉන්නේ බෑග් ගේට් එකේනේ. ඉතින් ඔය බෑග් ගේට් එක ගාවින් තමයි අපි කැම්පස් එක ඇතුළට යන්නේ. ඊට ID එක පෙන්නලා තමයි කැම්පස් එක ඇතුළට යන්න ඕනේ. ඔන්න ඉතින් අපි කැම්පස් එක ඇතුළට ආවා. අපි යන වෙලාවේ තමයි අපි සෑහෙන බඩගින් හිටියේ. මොකද දා උදේ ලෙක්චර් එකක් තිබ්බේ නැහැ. එතකොට අපි උදේට කෑවේ ජූම් පාන් එකෙන් පාන් ඇරා. පාන් නෙවෙයි බඩිසරක් කෑවේ. ඊට පස්සේ ඉතින් සෑහෙන බඩගින එකයි කියන්නේ සෑහෙන බඩගින. අපි ඉතින් ඔලේ යනවා ලෙක්චර් එකකට පරක්කුත් වෙලා. ඒ වුණාට ඉතින් මම එල් එකක් පාස් කරගෙන යනවා. මොකද එල් එකේ ඔය වෙලාවට බත් නැහැ. කැම්පස් එකේ පිටිපස්සේ දැන් ඉතින් ගොඩ යනවා කියන්නේ සෑහෙන දුරයි. ඔන්න ඉතින් කොහොම හරි අපි අන්තිමට ගොඩ කැන්ටින් එකට ආවා. ඔන්න ගෙවුනට ඉන්න සෙනග මොනවා කරන්නේ කන්නත් එපා අපි ඉතින් ගියා. අන්තිමට ඉතින් පොල් හැබැයි වෙනතරම් පොල්මත් තිබ්බේ නැහැ. අපි කෑම ඉක්මනට ගත්තා. අරගෙන යද්දි ළමයි ඉඳ ගන්න තැනක්වත් නැහැ ඒක ළඟ. අන්තිමට හොයාගෙන ඉන්න බැලුවා එතනත් තේමිලා උතනත් ඒ වාඩුනේ. අපි වෙන තැනක වාඩි වුණේ. තේමිලාද? එදා තිබ්බේ කහම මාර රාහියේ බත් එක බඩකින් හිටපු ඉන්නද බන්දන්නේ මාර රාහි සෝයයි පරිප්පුයි මාළුයි තවුනහයි තිබ්බේ මට මතකත් නැහැ. ඒවල මාර රහයි වීඩියෝ එකක්වත් ගන්න අවතුන පස්සේ තමයි ඒකත් භාගයක් කාලුනට පස්සේ සෑහෙන බඩගින්නෙත් හිටියේ. ඉතින් ඔක්කොම කෑවා. මට ඕක බලද්දි තමයි මේ හිතුනේ මම සෑහෙන්න කටකට ගන්න සෑහෙන්න පොඩ්ඩයි නේද කියලා. ඉතින් අපේ තාත්තත් බයින කුකුල්ල හුලනවා වගේ කනවා කියලා. ඇත්තටම මම ඉතින් පොඩ්ඩයි නේද කන්නේ. මටත් ඒක මේක බලද්දි තේරුණේ. ඔන්න ඉතින් අන්තිමට කොහොම හරි අපි ලෙක්චර් හෝල් එකට යනවා. ඔය ඉස්සරහින් යන්නේ අපේ බැච් එකේ කට්ටියම තමයි. අපි වගේම පරක් වෙලා යනවා ඉතින්. දැන් මෙයා ඊයේ දවස් ගාණක් ඉඳන් මට පද දිදියොත් මේ දැන් අද යනවා කොහෙද පියාරයික. ඔව් මම ෂොපින් කරන්න යනවා. දැන් ඉතින් ළමයි ලෙක්චර්ස් ඉවර වෙලා මගේ යාළුවා කිව්වර ගමන යන තමයි දැන් අපි හදන්නේ. එතකොට ඔය ඇවිල්ලා ෆ්‍රන්ට් ගේට් එක. හැබැයි මේන් ගේට් එක නෙමෙයි. මේන් ගේට් එක තියන්නේ එහා පැත්තේ. ඒ වුණාට ළමයි යන්නේ නැත්තේ ඒ ගේට් එකෙන් තමයි.
ඉතින් මායි මගේ යාළුවෝ ටිකයි බස් එකේ නැගලා කටුබැද්දට බස් එකේ යනවා. කටුබැද්දට පොඩි දුරයි තියෙන්නේ ඉතින්. ඔය ඉන්නේ ඉතින් මගේ හොඳම යාළුවා. ඒකට ඉතින් එයා ඉන්නේ අපේ බෝඩිමේ නෙමෙයි. ඒත් එක්ක ගමන් යන්න හම්බෙන්නේ මට සෑහෙන අඩුයි. ඊට පස්සේ කටුබැද්දෙන් බැලලා තව බස් එක යන්න ඕනේ. ඊට පස්සේ අපි ඒ බස් එක නිකන් හිටියා. එතකොට ආයෙ පොඩ්ඩක් වහින්න ගත්තා. හැබැයි ඒක ලොකුවට බැස්සේ නෑ. ඊට පස්සේ ඉතින් ඔය මා යාළුවයි කියව යනවා බස් එකේ. ඔන්න ඉතින් අපි අන්තිමට ආවා. දැන් ඉතින් කට්ටිය තැන් වලට ගිහින් ඕන දේවල් කට්ටියම තෝරන. ඉතින් එක ඇඳුම් ටිකක් try කරලා බැලුවා. අන්න ඉතින් අපි shopping කළේ ඉවරයි. ඊට පස්සේ සිංහේ උනාට අපි යන්න හදද්දී ආශින්ට ස්ලිපර්ස් දෙකකුත් ඕනේ කිව්වා. ඊට පස්සේ ඉතින් අපි ගිහිල්ලා ආයේ ස්ලිපර්ස් තේරුවා. හිතන කැරගෙන පැත්තකින් තියාගෙන තෝරන. මාත් ඉතින් යා තෝරන එකට මේක මෙහෙමයි කෑද කිය. අන්තිමට ඉතින් හොඳ එකක් තෝරලා දුන්නා. බලන්න කිව්ව ලස්සනයි කියලා. ඔන්න ඔය දෙක තමයි අන්තිමට තෝරලා දීලා යා ගත්තේ. හොඳයි නේද ඉතින්? පොඩ්ඩක් ඇවිදලා බලන්න කිව්වහම එයා රවුමක්ම ගහලා තමයි යාවේ. ඊට පස්සේ අමන්දරත් ස්ලිපර්ස් දෙකක් ඕනි කියලා එයාත් තෝරනවා. ඊට පස්සේ කොහොම හරි දෙන්නම බඩු අරන් ඉවර වෙනකන් අනේ ඉතින් මම පැත්තකට වෙලා බඩු ටිකක් තියාගෙන හිටියා. shopping කරලා ඉවරයි. හැබැයි ඕම් බඩු කොටක් පෙන්නුවට මං තමයි මට උමනාව තිබ්බට මං තමයි R2M ගත්තේ. මං ටී-ෂර්ට් එකක් විතරයි ගත්තේ. මට ඔෆිස් ට්‍රවුසර් එකක් ගන්න ඕනලා තිබ්බේ. උනාට මගේ සයිස් තිබ්බේ නැහැ. මොනවා කරන්නද? ඉතින් මං ටී-ෂර්ට් එකක් අරගෙන ආවා. ඊට පස්සේ කටුපැත්තෙන් බැහැලා අචින්ට මට තිබ්බ තව ගමනක් යන්න. ඊට පස්සේ අචින්ට ඕනිකවා කීල්ස් එකකට යන්න බඩු වගේක් ගන්න තියෙනවා කියලා. ඒකින් ඉතින් අපි දෙන්නත් එක්ක උන්නෙම කීල්ස් එකට ගියා. මම බෑග්
බෑග් එක තියන ටිකට ඉතින් ආච්චි ගිහිල්ලා මම මේ ඉතින් එයා හොයනවා. මොන්න ඉතින් ආච්චි එයාට ඕන බඩු තෝරනවා. ඒ වුණාට ඉතින් එයාට ඕන බඩු ඔක්කොම මතකයි. එක කෑම ජත් දැක්කම රාමෙන් ටිකක් දැකලා ඉතින් මේක ගන්න ඕනේ මේක හදලා බලන්න ඕනේ කියලා ඉතින් ගත්තේ නෑ අපි ගියා. ඊට පස්සේ ඉතින් අචින්ට ඕනේ බඩු ටික අරන් ඉවරනාට පස්සේ අපි ගියා මොනවා හරි කන්න බලන්න. ඉතින් ඒ රෑට කන්නත් ඕනේ නිසා පොඩි දෙයක් කන්න තමයි බලන්න ගියේ. ඕවා බැලුවට අපි ඉතින් ඕවා ගත්තේ නැහැ ළමයි. වැස්ස වුණාට මොකද කියලා ඉතින් අපි දැන් අන්තිමට අයිස් කප් දෙකක් අරගෙන තමයි කෑවේ. මේක පැත්තකට වෙලා හිමීට රැහ වෙලා තිබ්බට කමක් නැහැ කියලා ජීවිතය ගැන කතා කර සෑහෙන්න වෙලා රයිස් දෙක කෑවා. ඔය වගේ ලාට සෑහෙන කතා කරන දේවලුත් වෙනවනේ. යන ගමන් ඉතින් මල් බොගේ ටිකකුත් තිබ්බේ හින්දා මට ආසයි හින්දා මම ඒ ටිකත් ඉතින් වීඩියෝ එකට දැම්මා. ඊට පස්සේ ඔක්කොම කරලා යන්න හදද්දී අජිට කරවෙල ගෙඩියකුත් ඕනේ කිව්වා උයන්න. එයාගේ බොඩි මේ උයන්න පුළුවන්. ඉතින් එයා අන්තිමට කරවෙල ගෙඩියකුත් අත්ත අන්තිමට යන්න ඕනේ මෙන්න තියෙන්නේ. ඊට පස්සේ අපි ඇවිල්ලා දැන් පල්ලි යන්න තමයි හදන්නේ. ඒ වුණාට පාර පයින් ගිහලා අපි උතනලා සෑහෙන වෙලාවක් හිටියා. මොකද ඉවිලේ වාහන සෑහෙන වේගින් ගොඩක් යනවත් එක්ක එකක්වත් නතර කරන්නෙත් නැහැ. ඊට පස්සේ කොහොම අමාරුවෙන් පාර පැනගත්තා. ඉතින් අපි අන්තිමට ඔන්න පල්ලියට ගාවට ආවා. ඉතින් අචිනි කියන්නේ ක්‍රිස්තියන්. මම බෞද්ධ වුණාට මටත් ආසයි හිතුණා අචිනිත් එක්ක පල්ලියට ගිහින් බලන්න. ඊට පස්සේ ඉතින් අපි දෙන්නත් එක්ක ගියා. අපි ආදි පූජාව නම් ඒ වෙලේ ඉවර වෙලා අපි ආත්මය හිතන්නේ රෑ 7ට විතර ඇති අතෙන්. ඉතින් මම කල්ලත් පල්ලේ ගිහිල්ලා තියෙනවා. මේ හැබැයි ඒ කියලා තියෙන්නේ ක්‍රිස්මස් දවසකට. එතකොට සෑහෙන සෙනගන මෙහෙම සෙනග නැති වෙලාවක පල්ලේකට කිහිම්ම නැහැ. එදා නම් කියන්නේ ඒ තන මාර ලස්සනයි. ඊට පස්සේ මම ඉතින් අජේ ප්‍රේ කරලා ඉවර වෙනකන් හිටියා. ඒ වලට බිම් ඉඳගෙන දානවා වගේ හිටියා මත්. ඊට පස්සේ අප්‍රේ කරලා ඉවරනාට පස්සේ මම ඉතින් ඇහුව මොනවද කියන්න ඕනේ කොහොමද කරන්න ඕනේ කියලා. ඊට පස්සේ ඉතින් යා කොහොමද ජීවත් වෙන්න ලැබෙන්න ඕනේ කියලා. එහෙම තමයි කියලා. ඉතින් මාත් ඒ විදිහට ප්‍රේ කරලා ප්‍රාර්ථනාවක් කරලා ආවා.
ඉතින් අපි ඔක්කොම කරලා ඉවරෙද්දී 6:07 විතර වෙන්න ඇති. ඉතින් අපි මේ කැම්පස් එකට යන්න තමයි අන්තිමට හදන්නේ. ඔන්න අපි කැම්පස් එක ගාවට ආවා අන්තිමට. ඉතින් අජිනි ඉන්නේ ෆ්‍රන්ට් එකේ, මං ඉන්නේ බැක් එකේනේ. ඒකින්ද මං ඉතින් එයාට බයි කියලා තනියම ආවා. මගේ බෝඩි මේ වල ඉතින් බැක් ගේට් එක ගාවට ආවට පස්සේ මට කෝල් එකක් දෙන්න කිව්වා එක්කන් යන්න එන්නම් කියලා. ඒ වුණාට ඉතින් මට ඉස්සරහලා මේ කියපු ඉඳ එයාට කරදර කරන්න ඕනේ නෑනේ කියලා මං තනියම ආවා. ඔන්න අන්තිමට මං ආවා. එහෙනම් හැමදාම සතුටින් hina වෙලා ඉන්න. බයි බයි. ගිහින් එන්නම්.